ව්‍යාපාරයේ අනාගතය හැඩගැස්සෙන විශේෂ නායකින් සමග කතා බහ කරන OTV වෙත ඔබ සියලු දෙනාම නැවතත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ මේ වීදුරු සිවිලිම නැත්නම් අපි ග්ලාස් සීලින් කියලා කියන්නේ. ඒ ග්ලාස් සීලින් බිඳ හෙළපු ගොඩක් අභියෝග වලට මුහුණ දීලා ඒවා අදිෂ්ඨානෙන් ජයගත දිරිය කාන්තාවක් එක්ක. ඉතින් අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නේ MH Innova Private Limited ආයතනයේහි අධ්‍යක්ෂිකා දමයන්ති සුරවීර මහත්මිය. ඉතින් අපි පළවෙනි ප්‍රශ්නයට යමු වෙමු. දැන් ගොඩක් ව්‍යාපාරිකයින් ව්‍යවසායිකයින් ගත්තාම ඔවුන්ගේ ජීවිතේ තියෙනවා හැරවුම් ලක්ෂයක්. කියන්නේ මම මේ දේ තමයි ඉදිරියට කරන්න කියන ඒ හැරවුම් ලක්ෂය. ඉතින් ඔබේ ජීවිතයේදී මොකද්ද මේ හැරවුම් ලක්ෂය? නැත්නම් ඔබේ ව්‍යාපාරය ආරම්භ කිරීමට ඔබ පෙළඹුවේ කුමක්ද? මම ඇත්තටම පෞද්ගලික ආයතනයක අවුරුදු 15ක් වගේ සේවය කරා. එතනදී මම ගොඩක් දැක්කා අපි කියන්නේ අපේ සේවාදායකයින්ට එතන වෙන අඩුපාඩුකම් ටික දැක්කා. එතකොට එතනදී මම ඒක ගොඩක් අවුරුදු 15ක් කියන්නේ මගේ ලොකු සේවා කාලයක්. එතනදී ගොඩක් අත්දැකීම් ඒ සම්බන්ධයෙන් මට හම්බුණා. එතකොට මම ඒත් එක්කම පෞද්ගලික කාරණාවක් මත මම රැකියාවෙන් ඉවත් වුණා. ඉවත් වුණාට පස්සේ දැන් මයිත් එක්ක හිටපු කස්ටමර්ස් කියන්නේ සේවාදායකයෝ ටිකත් එක්ක මම කියන්නේ ගොඩාක් සමීපතාවයේ වැඩි නිසාම දැන් ඊට පස්සේ මම හිතුවා දැන් මට දෙයක් කරන්න පුළුවන්. මගේ තව කාලේ තියෙනවා මගේ එක්ස්පීරියන්ස් එක තියෙන නිසා මම හිතුවා මේ ව්‍යාපාරය මට පුළුවන් හැකි උපරිමින් කරගෙන යනවා කියලා. එතකොට තමයි මම මේක පොඩියට පටන් ගත්තේ. ඇත්තටම ගෙදර තමයි පොඩි කෑල්ලක මේක ආයතනය පටන් අරගත්තේ. ඊට පස්සේ ඒ කියන්නේ මගෙත් එක තිබ්බ විශ්වාසෙට ඒ කියන්නේ මගේ සේවාදායකයෝ අර කියන්නේ මගේ ආයතනය පොඩිද ලොකුද ඒක බලන්නේ නැතුව මගේ ට්‍රස්ට් එකට මට ඒ කියන්නේ විශාල එනමුම් ප්‍රමාණයක් වගේ ලබා දුන්නා. එතකොට මට දැන් ගෙදර කරගෙන යන අමාරුයි. ඒක නිසා මම ආයතනයක් පොඩියට පටන් අරගෙන සේවකයෝ එක්කෙනාගෙන් තමයි පටන් ගත්තේ. ඉතින් පටන් අරගෙන කුමාරි මට පුළුවන් වුණා දැන් මම ආයතනයක වැඩ කරද්දී එතනදී කස්ටමර්ට දෙන්න ඕනි දේවල් එතනදී ලැබුණ නැති දේවල් මම දන්නවා. මොකද මම අත්දැකීමෙන් දන්නවනේ. ඒක නිසා ඒවා 100%ම දෙන්න පුළුවන් විදිහට මම මගේ කස්ටමර්ට උපරිම සහයෝගය දෙන විදිහට මම ව්‍යාපාරය පටන් ගත්තා. ඒක තමයි මම හිතන්නේ මට අවුරුදු දැන් 8ක් වෙනවා මේ ව්‍යාපාරය පටන් අරන්. මෙතනට මට එන්න සාර්ථකත්වයේ උනේ අර අඩුපාඩුත් එක්ක මිනිස්සුන්ගෙට දෙන්න ඕනි දේ මම උපරිම දන්න නිසා මම මේක හැම වෙලේම බලනවා කස්ටමර්ව 100% සැටිස් කරන්නේ කොහොමද කියලා. ඒ අනුව මම සේවය සපයන නිසා තමයි මට මෙතෙන්ට එන්න පුළුවන් වුණේ. අපි ඔබගේ ව්‍යාපාරය ඔබගේ ආයතනය ගැන කෙටි හැඳින්වීමක් කරා. මගේ ආයතනය සම්මාන සමරුපාලක පදක්කම් ඒ වගේ ඒවා ඊට අමතරව හොටෙල්ස් වලට කරන සියලුම සයින් බෝඩ් නේම් බෝඩ් එතකොට ඒකට අවශ්‍යතාවය තියෙන රූම් ඇමිනිටිස් ඒ වගේ ලොකු රේන්ජ් එකක් කරනවා මම. ඒ කියන්නේ ලී ආශ්‍රිත නිෂ්පාදන වැඩිපුර කරනවා මගේ ආයතනයේ. ලේස තාක්ෂණය යොමු කරලා කරන්න පුළුවන් නව උත්පාදන දේවල් ඒ වගේ ලොකු නිෂ්පාදන ටිකක් මගේ ආයතනයෙන් කරනවා. ඉතින් ඔබ ගිය අවුරුද්දේ කියන්නේ මේ ළඟදී ප්‍රතිභාශ්‍රේක සම්මානයෙන් පිදුම් ලැබුවා. ඉතින් අපි දැනගන්න කැමතියි දැන් මේ සම්මානයට සාධක වෙච්ච ඔබේ ව්‍යාපාරික ගමනේ ප්‍රධාන සන්ධිස්ථාන මොනවද කියලා. ඇත්තටම අපිට මට හොඳ ටීම් එකක් ඉන්නවා. ටීම් වර්ක් එක තමයි මම හිතන්නේ මට මෙතෙන්ට එන්න ගොඩාක්ම පිටිවහලක් වුණේ. මොකද ඒගොල්ලන් මගේ ඉන්න පිටිපස්සේ ඉන්න ටීම් එක හැම වෙලේම කියන්නේ අපි මේක කරමු. අපි මේක අත්හදා බලන්න හරි අපි කොහොම හරි කට්ටිය එකතු වෙලා කරනවා. නැතුව මට මේක තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඒ ටීම් වර්ක් එක තමයි මම හිතන්නේ මට මේ සම්මානය ගන්න ගොඩාක්ම ඉවහල් වුණේ කියලා. ඉතින් අපි ව්‍යාපාරික ලෝකයේ ගත්තොත් කාන්තා ව්‍යවසායකින් සමහරක් වෙලාවට කියන්නේ පිරිමි ව්‍යවසායකින්ට වඩා වෙනස් අභියෝග වලට සමහර අවස්ථාවලදී මුහුණ දෙනවා. ඉතින් ඔබේ ජීවිතයේ ඔබට මුහුණ දෙන්න වෙච්ච ප්‍රධානතම අභියෝග මොනවද? ඒ වගේම ඔබ ඒවා ජයගත්තේ කොහොමද? ඒ වගේම ඔබ ඒ දේවල් වලින් ඉගෙන ගත්තේ මොනවද කියලා අපි දැනගන්න කැමතියි. ඔව් ඇත්තටම කාන්තා ව්‍යවසායිකාවකට අපේ රටේ ගොඩක් වෙලාවට කියන්නේ ලොකු ඇනවුම් ප්‍රමාණයක් ඒ වගේ දේවල් දෙන්න මිනිස්සු ගොඩක් වෙලාවට බයයි. මොකද හිතනවා කාන්තාවක් කියන්නේ කරන්න බැරි වෙයි මෙයාට මේක බෑ කියන එක. ඒ වුණාට මම හිතන්නේ පිරිමි කෙනෙකුට වඩා අපිට තියෙනවා ඒ කියන්නේ තමන්ගේ පවුල දරුවෝ ඒ දේවල් එක්ක අර කරන්න පුළුවන් ශක්තිය වැඩි කියලා මම හිතනවා. එතකොට අපි මේ දේවලුත් මේ
ගෙදරත් බැලන්ස් කරගෙන ඒ කියන්නේ ඒවත් මේවා කරගෙන බිස්නස් එකත් හරියටම කරන එක මං හිතන්නේ ඒක පිරිමි කෙනෙකුට වඩා අපි ફોකස් කරනවා එතකොට ඒකට. ඒක නිසා වඩා සාර්ථකව අපිට මේ ගමන යන්න පුළුවන්. ඒ වගේම දැන් අපේ කැපවීම තියෙන්න ඕනේ. කැපවීම කියන එක මං හිතන්නේ 80ක් 90ක් තමන්ගේ බිස්නස් එකේ තියෙන්න ඕනේ. කියන්නේ 100%ක්ම තමන්ගේ කැපවීම තියෙන්න ඕනේ. කියන්නේ ගෙදර ජීවිතයේ ඒකයි එක තමන්ගේ හැම වෙලේම අරමුණ කියන එක ප්‍රධාන කරගෙන තියෙනවා නම් අපිට මේ ඕන දෙයක් කරන්න පුළුවන්. අපි හැම වෙලේම මං හිතන්නේ 100%ක් තමන්ගේ කැපවීම කියන්නේ අපි කැප කරන්න ඕනි කාලයක් තමන්ගේ ජීවිතේ කැප කරාම නැත්නම් තමන්ගේ ඉලක්කයට යන්න බෑ. ඒ කැපවීමයි තමන්ගේ වටේ ඉන්න අයගේ සහයෝගයයි තමයි අපිට මේ දේවල් බාධක ජය ගන්න හොඳම අවස්ථාව කියලා මං හිතන්නේ. දැන් ඔබ ගොඩක් වැදගත් දෙයක් පැවසුවා. තමන්ගේ ව්‍යාපාරයට 80ක් 70ක් ඒ වගේ නෙමෙයි අපි අනිවාර්යෙන් 100%ක්ම දෙන්න ඕනේ. දැන් විශේෂයෙන්ම කාන්තාවක් විදිහට කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් තමන්ගේ පෞද්ගලික ජීවිතයත් එක්ක තමන්ගේ පවුලේ දේවල් එක්ක කොහොමද මේ ව්‍යාපාරයට අපි තමන්ගේ 100%ක් යොදවන්නේ කියලා. ඔබට ඒ ගැන මට හිතෙන්නේ දැන් අපිට දවස් පැය 24ක් තියෙනවනේ. පැය 24න් මම සාමාන්‍යයෙන් උදේම වැඩ පටන් ගන්න කෙනෙක්. එතකොට දැන් දරුවන් උදේම ඉස්කෝලේ යනවා ගියාට පස්සේ මම ඊට පස්සේ කරන්නේ සම්පූර්ණ මගේ ව්‍යාපාරයට තමයි මම කාලය යොදවන්නේ. පැය 12ක් සම්පූර්ණයෙන් මම දවසේ වෙන් කරගෙන තියෙනවා සම්පූර්ණ ව්‍යාපාර කටයුතු වලට. එතකොට මම ගොඩක් නිදහස් දරුවෝ පාසල් ගිහිල්ලා එයාලගේ අධ්‍යාපන කටයුතු කරනවා. එතකොට සාමාන්‍යයෙන් මේ පැය 12 මම දෙන්න පුළුවන් මගේ ව්‍යාපාරය වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දායකත්වය දෙන ව්‍යාපාරයට. ඊට පස්සේ ගෙදර ආවට පස්සේ දරුවෝ වෙනුවෙන් ඊටු පැය 12 තමයි මම වැය කරන්නේ. එයාලගේ අධ්‍යාපනය, එයාලගේ කැම බීම, පෝෂණය හැමදේම මම බලනවා. එතකොට මොකද මගේ අතින්ම තමයි හැමදේම වෙන්නේ. එතකොට ස්වාමියාත් රැකියාවක් කරන කෙනෙක්. එයාගේ අවශ්‍යතාවයන් එයාගේ හැමදේම නිවසේ පිළිවෙල හැමදේම මගේ අතින් වෙන්නේ. එතකොට මං හිතන්නේ අපි කාලය කළමනාකරණය කරගත්තොත් අපිට දැන් මම බිස්නස් එකක් කරනවා මට මේක කරන්න බෑ මම ගෙදර වැඩ කරනවා මට මේක කරන්න බෑ කියලා නෙමෙයි. අපි ඒක කාලය කළමනාකරණය කරොත් අපිට 100%ක්ම ව්‍යාපාරයට 100%ක්ම පෞල් ජීවිතයටත් යොමු කරන්න බැරිකමක් නෑ. මොකද මම මේක අත්දැකීමෙන් දන්නවා කරන්න පුළුවන් කියලා. ඒක නිසා මම හිතනවා තමන් කැපවීම උනන්දු උත්සාහයම තමයි තමන්ට ජයග්‍රහණයකට මේ මූලික වෙන්නේ කියන එක. කියන්නේ දැන් තමන් කාලය බෙදාගෙන තියෙනවා නම් ව්‍යාපාරයට කාලය බෙදාගෙන තියෙනවා නම් ඒ වෙලාවේ ව්‍යාපාරයට තමන්ගේ උපරිම දෙනවා. පවුලේ හැත් එක්ක ඉන්නවා නම් ඒ වෙලාවේ ව්‍යාපාරය ගැන සිතන්නේ නැහැ සම්පූර්ණයෙන්ම තමන්ගේ අවධානය දෙන්නේ පවුලේ අයට. මං හිතන්නේ ඒක ගොඩක් වැදගත් දෙයක්. මගේ ඊළඟ ප්‍රශ්නය තමයි දැන් පසුගිය වසරේ ඔබ දිනාගත්ත ප්‍රතිභාෂයක සම්මානය. ඉතින් මේ සම්මානය ඔබ මේ ශාස්ත්‍රයට දක්වන ඒ දායකත්වයට ගොඩක් හොඳ සාක්ෂියක්. ඔබ ඉන්නේ මාකටිං සහ ඇඩ්වර්ටයිසිං කියන ශාස්ත්‍රයේ. ඉතින් ඔබේ මේ ව්‍යාපාරය ආර්ථිකයට සමාජයට ඒ වගේම අනාගතයේ එන්න ඉන්න කාන්තා ව්‍යවසායිකාවන්ට මොන වගේ බලපෑමක් දක්වයි කියලාද ඔබ හිතන්නේ? ඇත්තටම මමත් ආයතනයකින් රැකියාවක් කරපු කෙනෙක්. අපි හිතන්නේ අපේ ඇඟ ඇතුලේ තියෙනවා අපි කියන්නේ නිර්මාණශීලී කෙනෙක් ඉන්නවා. අපි රස්සාවක් කරනකොට අපි ඒකට කොටු වෙලානේ කරන්නේ. ඒ කියන්නේ අපි යාලා කියන ඇජෙන්ඩා එකකට තමයි අපි වැඩ කරන්නේ. මේක කරන ඒ වුණාට අපි එතනින් එළියට ආවට පස්සේ තමන්ගේ ව්‍යාපාරයක් කරනකොට අපිට සම්පූර්ණ නිදහස තියෙනවා. එතකොට අපිට අවශ්‍ය නිෂ්පාදන මේවා අත්හදා බැලීම් හරි සියලුම දේ හරියන්න හරි වැරදෙන්න හරි අපි කොහොම හරි කරනවා. ඉතින් මං හිතන්නේ ඒකත් අපි අරමුණක් කරගෙන මොනවා හරි දෙයක් අපි කරනවා නම් ඒක කවදාවත් කියන්නේ මේ අසාර්ථක වෙන්න පුළුවන්. ඒ වුණාට අසාර්ථක වුණා කියලා එකපාරක් දෙපාරක් නෙමෙයි අපි 3-4 පාරක් try කරාම ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඒක මං කියන්නේ අපේ කාන්තාවන්ටත් ඇත්තටම තමන්ට බෑ මේක නෑ කියලා අපි කොයි වෙලේවත් හිතන්න හොඳ නෑ. මට මේක පුළුවන්. දැන් සමහර දැන් මම කරන ව්‍යාපාරය සාමාන්‍යයෙන් කාන්තා පාර්ශවය කරනවා අඩුයි. මොකද ඒක ගොඩක් කියන්නේ අමුද්‍රව්‍යත් එක්ක කෙමිකල් එතකොට කියන්නේ ඩස්ට් එක ලී කුඩු ඒ වගේ දේවල් එක තමයි මගේ නිෂ්පාදන මේ ගොඩක් මේවා වෙන්නේ. එතකොට ඒ වගේ දේවල් අපි හිතුවොත් මට මේක කරන්න බෑ මේකයි කියලා කවදාවත් අපිට හරි දේ කරන්න බෑ. මං හිතන්නේ මගේ නිෂ්පාදනත් ගොඩක් ක්වොලිටි එකෙන් නුයි හැමදේම වැඩි වෙලා තියෙන්නේ. මොකද අපි කාන්තාවන්ගේ ඇහැ හරි වෙනස්නේ. ඒගොල්ලෝ බලනවා
හැම වෙලේම හොඳම දෙයක් ගන්න. අපි ගන්න ගියත් කඩේකට ගන්න හොඳම දෙයක්නේ. එතකොට මම මගේ නිෂ්පාදන තවමත් මම තමයි ක්වොලිටි එක බලන්නේ. එතකොට මම හිතනවා අනිත් අය හිතනවට වඩා හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් කරන්න පුළුවන් කියලා. ඉතින් කාන්තාව කියන එක්කෙනාට ඒ තියෙන ශක්තියත් එක්ක මම හිතන්නේ පිරිමි අයට වඩා ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන්. අපි කියන්නේ අත්තරින්න හොඳ නෑ මොනවා හරි. හැමදේම තමන් ජයග්‍රහණය කරනකම් කවදා හරි දවසක තමන්ට පුළුවන් කියනකම් අපි ඒක කරන්න ඕනේ. එතකොට ඕනම කාන්තාවකට මම හිතන්නේ කරන්න බැරි දෙයක් නෑ මේ ලෝකේ. ඉතින් ඔබ එතනදී ගොඩක් වැදගත් දෙයක් කිව්වා. ඉතින් ඒත් එක්කම මම හිතන්නේ ඊළඟ මගේ අවසාන ප්‍රශ්නය ඔබට යොමු කළොත් හොඳයි. මම හිතන්නේ ඒ දෙයට එහා සමාන යන ප්‍රශ්නයක් තමයි ව්‍යවසායකින් වීමට අපේක්ෂා කරන තරුණ කාන්තාවන්ට ඔබ දෙන උපදෙස් කුමක්ද? මම කියන්නේ කොයි දේ කරන්නත් ඒ කියන්නේ අපි අසාර්ථක වෙන්න පුළුවන්. පළවෙනි පාර, දෙවෙනි පාර, තුන්වෙනි පාර. ඉතින් අසාර්ථක වුණා කියලා මේක මට කරන්න බෑ කියලා හිතන්න හොඳ නෑ හැම වෙලේම. මම දැන් අපි අරමුණක් එක්කනේ ඉන්නේ. අපේ ඩ්‍රීම් එකක් එක්ක තමයි අපි ව්‍යාපාරය පටන් ගන්න. ඒ අරමුණ හින්දා අපි හැම වෙලේම ඔළුවේ තියන්න ඕනේ මට මේක ෆේල් වුණාට කමන්නේ. මගේ අරමුණට මං යනවා කියන එක. ඉතින් ඒ අරමුණ තමයි මුල් කරගෙන කරොත් 3-4 පාරක් 5-6 වතාවක් ෆේල් වෙන්න පුළුවන්. උනට කවදා හරි දවසක Tamanට ඒක කරන්න පුළුවන්. ඉතින් මං කියන්නේ අත්හරින්න නැතුව Tamanගේ අරමුණ ඉලක්ක කරගෙන කරොත් කවදාවත් කාන්තාවකට විශේෂයෙන් කාන්තාවන්ට පිරිමයට වඩා ඉස්සරහට යන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි. ඉතින් මම අනිත් අයටත් කියන්නේ ඒක උත්සාහය තමයි Tamanගේ. උත්සාහයයි කැපවීමෙන් Tamanට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඔබට දෙහිවින්ම ස්තුතියි මේ සාකච්ඡාවත් සමග අපිත් එක්ක එකතු වුණාට. ඉතින් මේ ඇයත් සමග තිබ්බ මේ වැදගත් හරවත් සාකච්ඡාවෙන් මම හිතනවා ඔගොල්ලෝ සියලු දෙනාටම ගොඩක් වැදගත් දේවල් තියෙන ඇති කියලා ඔබේ ජීවිතයට එක් කරගන්න. ඉතින් මේ වගේ තවත් හරවත් සාකච්ඡාවකින් අපි ඔබව නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්.